කවුද මම රොබින් හූඩ් කියන්නේ? නම් මතකයි හරියට මතකෙ දෙන්නේ නැහැ. රොබින් හූඩ් කියන්නේ වීරයෙක්නේ. අරෝ මතකේ දාසලා රොබින් හූඩ් බලනකොට රාලහාමිලා ජීවෙක් ගාව එයාට මෙයාට යන්න බෑ. මුළු ගමම එතන. මං ඒකේ ආසම ටාසන්ට. යකෝ ටාසන් හිටියේ රොබින් හූඩ් එකේ නෙවෙයි. ටාසන් හිටියේ නයිට් රයිඩර් එකේ. රොබින් හූඩ් එකේ හිටියේ ටක්. කවුද අර තව අර කඩු දෙකක් එහෙම තියන් හිටියේ කවුද බං අර මොකද්ද මේ උඩ කියන නම මේ දිවාක තියෙනවා මොකද්ද මේ බ්‍රෙෂියර්ද කොහෙදනේ? බෙහියර් නෙවෙයි. මොකද්ද කැසියර් අන්න නම. හරි අර මොකද්ද අර කඩු දෙකක් අර දෑතට තියන් ඉන්නේ. කැෂියර් නෙවෙයි. ඒ වගේ ළඟින් යන එකක්. කැෂියර් නෙවෙයි ඒක මට ෂුවර්. උගේ නම නම් නසියර්. උගේ අම්මනේ බැසි. කවුද බං අර කඩාගෙන මිදගෙන එන්නේ? උතුමනන්දයි නංගි මොකද දන්නේ හදිසි? මොන් දෙක දෙවොත් නැහැ කියලා බලන්න. කොබන් අපි සාන්තිය? ඇයි දැක්කේ නැත? දැක්කම මං උඹෙන් අහනවා. ඒ උකුන් අයියේ ශාන්ත අයියා දැක්කේ නැත? ඩාන්ස් දැක්කේ නැහැ. නෑ දැක්කේ නෑ. බලපන් ඔකෝ මං ඉඳන් හොයන්නේ. අම්මා පාදා හුනොන් නම් නෙල්නවා මේ උඩින් මොකද උඳු පුච්චි කියලා වෙන්නේ. මොකෝ බං උඹලා ඌ මරන් කන්න හදන්නේ ඔච්චර? මරන් ගන්නද කොහොමද බං? ගාමෙම බූර්ගලක බයිසිකලයක් හරකම් කරාට පස්සේ ඌ ඕක හොරකම් කළා නෙවෙයි. රුපියල් 2500කට මොකද හොරෙකුට අහුවෙලා බුරුකොල ගාවදී උගස් අරගෙන. 2500ද? ඊ ඌ අපිට කිව්ව පාරෝ 1000කට ගත්තයි කියලා. හොරෙන් කේන්ති නිවන කලින් ඔකෝ හොයා ගන්න ඕනේ. මේ සාන්තක සෙරෙප්පු දෙකයි සෙට් එකයි. අත කිව්වා ෂොක්තේ. කොබන් හාත්‍ය. උණු බලපන් හැංගලාද කියලා බලපන්. වරෙන් ඉන්නේ එළියට. වරෙන්. සාන්ත මුකුමි කෙටුවා. පස්තිලව්වේ කලාඳුර කොටලානේ. අය ලස්සන වෙලා. කාන්දෝතේ කෙටුවයි. ඉන්දනවයි. රිදෙනවා. ඇහැට විතරයි මං කෙටුවේ. නෑ. අම්මෝ. අත්තලාම ගෑනු මැත් එක්ක කරලා තියෙනවා. කොහෙද යන්නේ මේ ගිනිදවල්? අතපා ඔක්කොම හොල්නු බං මම යනවා මේ ඩිස්පෙන්සරියට. ඩිස්පෙන්සරියට? කොහෙද බං මෙහෙ ඩිස්පෙන්සරිය? මෙතන ඉන්නේ බං ෂොක් කට් එක. මොකද්ද ඔහෙට තියෙන ලෙඩේ? ඌ ඇඟම ගහනවා බං. මේ උපාසක මහත්තයාගේ ඩිස්පෙන්සරියට නේ. මේ ගිනිදවලේ කසිප්පු ගහගෙන ඉන්නේ කොහොමද බං? නැති ඌ ඉන්නේ කොහොමද මම වේවුලන ඕනේ. ඒකයිනේ. ඩිස්පෙන්සරි වන්ට කල්ලි මං ගිහිල්ලා එන්න. මේ පරිස්සමෙන් ඵලයක්. ඔය පැත්තේ ඊපෙරිද නාකි මැන්ටලයක් අල්ලගෙන ගෑනු ටිකක් අතවර කරලා තිබුණා. අම්මපා તો කොහෙද බං එහෙම වාසනාව? ඔයෝදි ගෑනියරෝ එනවා. දෙදරන අඹුල රස කරනවා. ඔයෝදි ගෑනියරෝ එනවා. මට ඕවා මතකෙ ඉන්නේ නැහැ. මරත් මතකෙන්නේ නෑ හොඳේ. ඔය සින්දු ඔක්කොටම කොට කියන මිනිස්සයා සෝකලයි පක්ෂේ වෙන රටක ලෝකෙක් වෙන්න. ඉතින් පක්ෂේ එක එක ලොක්කෝ ඉන්න ඕන ඔය ෆොටෝ ගාලා රාමු කොල්ල එහෙම තියාගෙන චේගු හේ රාජු හෙමින් සේෝ මහතුන් කීකෝ ඉන්නේ. ඔය දේව මතක මොකක්ද අම්මේ ගෙදර යන් අම්මේ. එහෙම ගෙදර යන්න බෑ. අද ඕකට දෙකක් කෙලින්න ඕන. අනේ අම්මේ. අනේ යන්නේ හුනේ යන්නේ නෙමෙයි. කේන්ති නෙවෙන කලින් ඕකට දෙකක් කෙලින්න ඕන. නැත්තම් හෙට වෙද්දි මගේ කේන්ති නෙවෙනවා. දැන් තමයි ඕකට කෙලින්න ඕන හොඳම වෙලාව. මේ ගම වටේ හොය දුර යන්න බෑ අම්මේ. නෑ. දුර යන්න ඕන. දුර යන්න තමයි මගේ කේන්තිය මෝරන්නේ. මගේ කේන්තිය මෝරන්න තමයි ඕකට කෙලින්න හිතෙන්නේ. කෙලිනවා මං අද ඕකට ගයින මොව. අම්මට ඕන මගුලක් කර ගන්න.
මගේ පිටුකොට වැටිනේ බා. ඈ මෙතන ඉතින් මට ඔක මතක නැහැ. ඌ ගෙදර එනවා. අපි තඹ දෙනවා. යකෝ ඌරු පොලේ ලෝකේ තරල බයිසිකලයක් ඉස්සුවයි කියන්නේ මොන නම ඉංග්‍රීසියට කියහන්කෝ. විප්‍රකාරයා ගැහුවා තෙල් පණුවන්ට හැමෙල්ලා යන්නේ. ඔව්. ඇයි අවුල්ද? නෑ බං මං අඳුරන පණුවේ කිටියේ ඌටත් වන්දනක් දන්නේ ඒකයි ඇහුවේ. ඈ